බලක ධර්මවර්ධනාරාමාධිපති නායක ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. Damisar naik nama wahai orang yang naik transport tim keligar. Ewa ke mape LPG naik, ewa ke mape ratu dari naik ape balapani naik ewa ke mape dunia sana ewa ke mage jiu ke pandu karya ape mau ke ini ape pandu dari pandita indahkan ape naik ape bau tu kate itu ආදරවගේ ඉදුරවගේ ලොකු ආදරවගේ හැමදේම කරන අපේ නන්දසිරි ආදර වදින ආදර ඒ වගේම රතනගගේ විහාරයේ තුමනන්ද ආදර ඒ වගේම පියනන්ද ආදර ඒ වගේම කඩුගමේ නාරංගිට මේ ඉඳගල ගල්පිහිල්ල අපේ පාර පහේ ඒ වගේම උදේින්දුවත් සිද්ධාර්ථ මෙවැනි ආදර අපේ ශිෂ්‍ය නිමුරේ සද්දාවල මේ කීමකී ස්වාමීන් වහන්සේලා ගොඩාක් වැඩලා ඉන්නවා. දැන් ඉඩ මදි වෙන තත්ත්වයේ තියෙනවා. ඉතින් මේ එහෙම ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙක් මෙච්චර පිරිසක් අපේ කටයුත්තකට වෙන්නේ නැහැ. අපේ ගමේ අපේ වර්තමාන කාලයේ වෙච්චි ලොකුම අවමංගලෝත්සවය තමයි 14 නගරාමාත්‍ය දීමු දාරත්න එතුමාගේ ආදාන උත්සවය. රාජ්‍ය මට්ටමේ උත්සවය. ඊට පස්සේ ගමේ වෙන වටිනා ආදාන උත්සවයක් අද මේ සිදු කරන්නේ. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ ගෞරවයෙන් පිළිගන්නවා. අපි අනුරාධ ඇමතුමා මුලින් පිළිගන්න ඕන අපේ ගමේ කියන අපේ කියන ඒ ඇමතුමා ඊයේ මට කතා කළා අද පාර්ලිමේන්තු දවසේ අපේ අසේල අමරසේන මන්ත්‍රීතුමා ඊයේ අපේ අනෙක් මන්ත්‍රීවරු සභාපතිතුමාලා මේ ගොඩාක් කෙනෙක් ඇවිල්ලා අපේ ගම්වල මේ අවුට ගම්වල දොළුව මෙලපිටිය යන්නේ දුකේ ඒ පැත්තෙන් පාර පහ නිල්ලඹ දක්වා මේ ගණේගොඩ කළුගමුව මේ හැමතැනින්ම ඇවිල්ලා ඉන්නවා. ඒ සියලු දෙනාම මම විහාරස්ථානයේ ආමුදුර හැටියට දාන ගෞරවයෙන් පිළිගන්නවා. මේ පිළිගැනීම මරවමිව කරන්ද ඒ පවුලේ මිනිසුන්ට ශක්තියක්වත් නොවන්නේ මම ඒවා සිද්ධ කරනවා. ඒ අතුරු නොහිතද දෙයක්. හැබැයි එක සතුටක් අපි කාටත් තියෙන්න ඕන. අපේ මරණය කොහොමද කියලා අපි කියන්න පුළුවන්. නමුත් මෙවැනි ගෞරවාන්විත අවමංගල අවස්ථාවකට අපේ මෑණියෝපත් වීම ඇත්තටම සතුටුයි. දැන් මේ අනතුරු ලෝකේ පුරාම ගිහිල්ලා තියෙන අපේ දුරකථන වලට නිවාඩුවක් දෙන්නේ ලංකාවේ සතර දිග්භාගයේ පිටරට මේ හැමතැනින්ම කතා කරලා අපිට මේ ගැන විමසුවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒවනම් භාග්‍යයක්. අර පුණ්‍ය මහිමේ භාග්‍යයක්. ඉතින් ගම්වාසී ප්‍රදේශවාසී අපේ සියලු දෙනාම ලොකු කුඩා සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරනවා. මේ ඉස්සෙල්ලා ගමන දොල්ලා තනි වලක් කැපුවා. තුන් දෙනාටම අපේ සෝම් පිටේනි තනි වලක් කපලා තුන් දෙනාම එකකට භූමදානය කරන්ට දැන් කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ අමෝගුල් කටයුතු සාමාන්‍යයෙන් බැංකින් අමාරුකින් අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සහයෝගය දීලා නිස්සද්දව ඉන්න කියලා මතක් කරමින් මම අපේ සියම් මහානිකායේ මාළොස් වාර්ෂයේ ප්‍රධාන සංඝනායක අපේ නායක හඳුනනට ආරාධනා කරනවා. ඒ මතකවත් පූජා අරවමේ සිද්ධ කරන්නට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව අපේ අල්පිකේ සෝර්ධනායකව කරනවා ඇති. ඊට පස්සේ මේ මේකට අත්‍යන්තයෙන්ම සුදුසු නමුත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රධාන නිලයක් පුරාමාදිකති පඬිතුමාව අනුශාසනා අපේ වරපනේ ආවෘත අනුශාසනාව කරේ පවුලේ තව අනුලක්කගේ සහෝදරියන් දුතුමාන්තර කෙනෙක් වැඩම කරා. මේ කියන්නේ ඉවර වෙන්නේ නිසා අපේ නායකවරුන්ට මම ආරාධනා කරනවා.
से समाधान में नमस्कार। धन शरणं गच्छामि।